අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝම දන්නා විදියට දැන් අපේ රටේ තියෙන මේ කාලගුණ තත්ත්වයත් එක්ක ඇවිල්ලා තියෙන ගම් වතුර තත්ත්වය නිසා මුගක් කට්ටියට මුගක් අමාරු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ දවස්වල. ඒක නිසා ඔයගොල්ලොනුත් මේ දවස්වල හුඟක් පරිස්සමෙන් තමයි ඉන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලොන්ට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඔයගොල්ලන් ගෙවල් වටේ ළඟ ඉන්න කට්ටියට ඒ ගම් වතුරෙන් ආපදාවට ලක් වූ කට්ටියට කරන්න අපි වග බදා ගන්න ඕනේ. අපි ඩොක්ටර්ස්ලා විදියට අපිත් දිගටම ඔයගොල්ලන්ට අඛණ්ඩව සේවාවක් ලබා දෙනවා. සමහර ඩොක්ටර්ස්ලා ඉන්නවා හොස්පිටල් වල හිර වෙලා ඒගොල්ලන්ට එතනින් එළියට එන්න බෑ. ඒගොල්ලන් දිගටම වැඩ කරනවා. ඒ වගේ ටිකක් අමාරු කාලයක් තමයි අපි මේ ගෙවන්නේ. එතකොට මේ ගම් වතුරත් එක්ක ඉන්න පුළුවන් පොඩි ප්‍රශ්න ටිකක් ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ගොඩක් වෙලාවට ඔය ගෙවල් ඇතුලේ වගේ වතුර එකතු වෙලා තිනකොට ඉලෙක්ට්‍රොනික උපාංග එහෙම පොඩ්ඩක් අල්ලන්න යූස් කරන්න එහෙම යන්න එපා. වලින් ගලවන්න එහෙම යන්න දාන්න එපා. මොකද ට්‍රිප් ස්විච් එකේ පොඩ්ඩක් හරි අවුලක් තිබ්බොත් කරන්ට් එක ලීක් වෙලා වාට යන්නේ කරන්ට් එක වදින්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි මට කියන්න ඕන උනේ මේ කියන්නේ මේ ගම් වතුරත් එක්ක ඔය එක එක සත්තු జాති. ඒ කියන්නේ සර්පයෝ, ඊයෝ, ගෝනුසෝ ඔය වගේ එක එක සත්තු జాතිත් ඒත් එක්කම ගහන් එනවා. විශේෂයෙන්ම සර්පයෝ. ඒක නිසා ගම් වතුරේ කාට හරි උදව් කරන්න යනවා නම් හැම වෙලේම පුළුවන් නම් බූට්ස් දෙකක් හරි ග්ලව්ස් දෙකක් හරි දාගෙන යන එක තමයි හොඳ. මොකද අපි දන්නවා සමහර සර්පයෝ ඉන්නවා ගැහුවට ඒ කියන්නේ කැක්කුමක් එන්නේත් නැහැ. ඒකට කෙලින්ම එන්නේ එකපාරට ඇස් අරගෙන ඉන්න අමාරු තත්ත්වයක් එනවා. කතා කරගන්න බැරි වෙනවා. එතකොට තමයි දැනගන්නේ මේ සර්පෙක් ගහලා තමයි කියලා. ඒක නිසා සර්පයන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ගම් වතුරත් එක්ක එන ওই සර්පයෝ ගෙවල් ඇතුළට ලින්ගලා කොහෙට හරි උඩකට යන්න තමයි හදන්නේ. ඒක නිසා සර්පයෝ ගැහුවයි කියලා අපිට තේරුණොත් නැත්නම් කකුලේ වයිට් මාක් එක එහෙම තියෙනවා නම් ඕගොල්ලොන් කරන්න ඕනේ සර්පයා පුළුවන් සර්පයාගේ ෆොටෝ එකක් ගන්න ඕනේ. සර්පයාව අල්ලන්න එහෙම දඟලන්න වැඩක් නැහැ. ඒකට සර්පයාගේ ෆොටෝ එකක් තිබ්බනම් ඇති. ඒ වගේම තමයි මේ කකුල ඒ කියන්නේ කාපු තැන හાર્ට් එකේ ලෙවල් එකට වඩා යට ලෙවල් එක තියාගෙන ඔය මුකුත් කපලා උරන්න මොනවත් ගන්න එහෙම try කරන්නේ නැතුව පැනික් වෙන්නේ නැතුව ETU එකට නැත්නම් හොස්පිටල් එකේ ETU එකට ගෙනියන එක තමයි කරන්න ඕනේ. මොකද පැනික් වෙලා නැත්නම් අදුවන්නේ එහෙම කිය ගමන් අර විෂ ඇඟට ඇබ්සෝබ් වෙන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඒකෙන් වෙන්නේ තවත් තත්ත්වය බරපතල වෙන එක විතරයි. ඒ වගේම තමයි මේකත් එක්කම මේ ඔයගොල්ලෝ දන්නවා ඇති මීයුණත් වැඩි වෙන්න ඉඩ තියෙනවා මේ ගම් වතුරත් එක්ක. පුරිය කකුලේ හරි කොහේ හරි තුවාලයක් තිබ්බම ඒ බැක්ටීරියා ගිහිල්ලා ඊට පස්සේ මීයුණ තත්ත්වයට එන්න පුළුවන්. ඒකට මීයුණ වල ඔයගොල්ලන්ට ඒ කියන්නේ දැම්ම එන්නේ එක්ස්පෝස් වෙලා සතියෙන් දෙකකින් වගේ තමයි එනවා නම් එන්නේ. මොනවද එන්න පුළුවන් රෝග ලක්ෂණ කියලා හිතලා බැලුවොත් ප්‍රධාන වශයෙන් අර ටික තමයි. ඒ කියන්නේ උණ තියෙනවා නම් ඒ වගේම ඔළුවේ තද ඔළුවේ කැක්කුමක් එනවා නම් ඒ වගේම ඇඟ පුරාම ඉඟපත රිදෙන්න පටන් ගන්නවා නම් මාංශ පේශි රිදෙනවා නම් කාෆ් මස්ල් එක පැත්තේම තදට රිදෙන්න පටන් ගන්නවා නම් ඒත් එක්කම ඇස් පොඩ්ඩක් රතු වෙලා තියෙනවා නම් එතකොට අපිට හිතන්න වෙනවා වාට මීයුණ තත්යකට වගේ ඇවිල්ලා තියෙනවා කියලා. වාට එතකොට වහාම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න වෙනවා. මොකද නැත්තම් ඒකෙන් වගේ කොඩ වලට ඩැමේජ් වෙලා හાર્ට් එකට ඩැමේජ් වෙලා බොහොම බරපතල තත්යකට යන්න ඉඩ තියෙනවා. එතකොට ඕගොල්ලෝ ගම් වතුරේ එක කට්ටියට හෙල්ප් කරන්න ගම් වතුරට බහැලා එහෙම යනවා නම් හැම වෙලේම බූට්ස් එහෙම පාවිච්චි කරන්න ඕනේ. තමයි එහෙම බූට්ස් මම හුඟක් වීඩියෝස් වල දැකලා තියෙනවා. හුඟක් කට්ටියට ඔහොම පාසුකමක් නැහැ. ඒ වෙලාවට බූට්ස් දෙකක් අරගෙන නැත්නම් ග්ලව්ස් දෙකක් ඇඳගෙන යන්න. ඒකට ඔයගොල්ලෝ මොන හරි විදියකට මේ ගම් වතුරට එක්ස්පෝස් වුණා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ස්කින් එක කකුල් වල එහෙම මොන හරි පොඩි තුවාල වගේ එහෙම තියෙනවා නම් මේ ලෙප්ටෝස්පයිරා බැක්ටීරියා එක ඔයගොල්ලෝගේ ඇඟ ඇතුළට ගිහිල්ලා මීයුණ තත්ත්වය ඇති කරන්න රිස්ක් එකක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ එහෙම එක්ස්පෝස් වෙනවා නම් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා සතියට ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200ක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට ඒක ස්පිරිතාලෙන් වුණත් MOH එකෙන් වුණත් ෆ්‍රී ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඩොක්සිසයික්ලින් ප්‍රෙග්නන්ට් අම්මලාට එහෙම දරුවා හම්බෙන්න ඉන්න අම්මලාට ගන්න හොඳ නැහැ. ඒ වගේම අවුරුදු 8ට අඩු ළමයින්ටත් දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒ කියන්නේ බෙහෙත් ඔය ඩොක්සිසයික්ලින් වලට ඇලර්ජි තියෙනවා නම් සහ ඔය අක්මා අමාරු එහෙම තියෙනවා නම් ඒක කොහොමත් ඔයගොල්ලෝ ડોක්ටර් කෙනෙක්ව හම්බෙලා ડોක්ටර් කෙනෙක්ට කතා කරලා ඒ බෙහෙත ගන්න එක තමයි වඩාත් සුදුසු. එතකොට ඩොක්සිසයික්ලින් ගන්න බැරි කට්ටියට
පුළුවන් නම් පොඩි beneficial effect එකක් තියෙනවා azithromycin මිලිග්‍රෑම් 500ක් සතියකට සැරයක් ගන්න එක. ඒත් අර doxycycline වලින් එන effect එකම ඒකෙන් ඉන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මේ ගම් වතුරට නිරාවරණයේ මේ doxycycline ගන්න බැරි කට්ටිය ගම් වතුරේ නිරාවරණය කරන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අනිත් එක මේ ගම් වතුරට එක්ස්පෝස් වෙච්ච කෙනෙක් ටෙටනස් වැක්සින් නැත්නම් බූස්ටර් ෂොට් එකක් ගහ ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ මොකක් හරි පොඩි හරි තුවාලයක් එහෙම තිබ්බොත් ඒකෙන් උගාක් දුරට ටෙටනස් ඇතුළට යන්න ඉඩ තියෙනවා. ක්ලොස්ට්‍රිඩියම් ටෙටනි කියන බැක්ටීරියාව ඇතුළට යන්න බොහෝ ඉඩකඩක් තියෙනවා. ඒක නිසා අවුරුදු 5ක් ඇතුළත ඔයගොල්ලෝ බූස්ටර් ඩෝස් එකක් අරන් නැත්නම් ඔයගොල්ලන්ට දැන් මම හොස්පිටල් එකට ගිහිල්ලා බූස්ටර් ඩෝස් එකක් ගහගන්න. ඒ වගේම තමයි සමහර කට්ටියගේ ගෙවල් පිටින් නැති වුණා. සමහර කට්ටිය ආදරය කරන කට්ටිය, පවුලේ කට්ටිය, සමහර කට්ටියගේ දේපල වලට ලොකු හානි වුණා. ඒ නිසා මේකත් එක්ක එනවා පොඩි මානසික පීඩාවකුත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ලොකු ස්ට්‍රෙස් එකකට යන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ ගම් වතුර තත්ත්වයත් එක්ක ඔය මදුරුවන්ගෙන් බෝවන රෝග එහෙම වැඩි වෙන්න ලොකු chance එකක් තියෙනවා. මොකද හැමතැනම වතුර එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේකත් එක්කම ඔය වතුර එකතු වෙන ස්ථාන ඉවත් කිරීමට අපි වග බලා ගන්න ඕනේ. මොකද නැත්නම් ඒත් එක්කම තව ප්‍රශ්න ඉස්සරහට එන්න ඉඩ තියෙන නිසා. ඒකට අද මම කතා කරේ ඔය ගම් වතුර තත්ත්වයත් එක්ක අපේ රටේ ලාංකිකයන්ට එන්න පුළුවන් ගැටලුයි ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි. මේකෙන් මම හිතනවා ඔයගොල්ලන්ට පොඩ්ඩක් හරි ප්‍රයෝජනයක් වුණායි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් හැමෝටම උදව් කරගෙන ඉන්න කියන එක තමයි මගේ ඉල්ලීම වෙන්නේ. එහෙනම් thank you.